අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම USKම YouTube channel එකට. අදත් ඉතින් මම ඔන්න ඔයාලට අලුත්ම වීඩියෝයක් කරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා ගෙදර නැති වෙලාවක. ඔයාලා ගෙදරට ආරක්ෂාව සපයන්න කවුරු හරි ඉන්නෝනේ. හොඳම ආරක්ෂකයෙක් ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. පැය 24ම රෙඩි පිටින් ඉන්න හොඳ ආරක්ෂකයෙක් ඔයාලා ගෙදරටත් එන්නේ කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ 24 hours ඔයාලා ගෙදර සුපිරියටම ආරක්ෂා කරන ආරක්ෂකයෙක් ගැන වීඩියෝ එකක්. ඔයාලා ගෙදර ඉන්න වෙලාවට ඔයාලා ගෙදරින් නැති වෙලාවක හරි එහෙම නැත්නම් රැකට ඔයාලා නිදා ගන්න වෙලාවට හරි මේ කියන ඕනම වෙලාවක ඔයාලා ගෙදරට ආරක්ෂාව දෙන්න සුපිරිම ආරක්ෂකයෙක් ගැන වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් රුපියල් 2000කටත් වඩා අඩු හොඳම සුපිරි බජට් CCTV කැමරාවක් ගැන තමයි අද ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි ස්මාර්ට් CCTV කැමරා එක අන්බොක්ස් කරගන්න යමු. මම දෙකක් ඕඩර් කරා. එකක් මම අරගත්තා මේ විදිහට. මෙන්න මේ විදිහට පැක් කරලා ආවා. බබල් රැපින් එකකින්. මම මේ විදිහට බබල් රැපින් එක අයින් කරගන්නවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ බොක්ස් එක තමයි එන්නේ. V380 කියලා ගහලා තියෙනවා. ස්මාර්ට් නෙට් කැමරා V380 Pro QR code එකක් තියෙනවා මෙතන මෙහෙම. ස්මාර්ට් නෙට් කැමරා කියලා තියෙනවා. easy to achieve real time remote view කියලා ගහලා තියෙනවා. Flora smart home කියලා ගහලා තියෙනවා. මේ පැත්තේ මොඩල් එක දාලා තියෙන මෙහෙම. මේ පැත්තේ බලන්න wireless 2way audio තියෙනවා. human direction එක තියෙනවා. cloud store එකක් දීලා තියෙනවා මෙයාලා. day and night version එකක් තියෙනවා. ඉතින් ඇත්තටම රුපියල් අඩුවෙන් මේ වගේ කැමරාවක් හම්බෙනවා කියන එකත් පුදුමයි. මොකද day and night version එකේ cloud storage එකක් දෙනවා මෙයාලා. අපි එන මේ බොක්ස් එක ඕපන් කරගමු. මේ විදිහට පේපර් බුක් එක තියෙනවා යාළුවගේ V380 Pro Smart version කියලා. product manual V3.2 කියලා තියෙනවා. මේක තියෙනවා ඉතින් කනෙක්ට් කරගන්න විදිය ගැන සම්පූර්ණ details ටික. මේ පැත්තේ තියෙන QR code එක ස්කෑන් කරලා කනෙක්ට් කරගන්න කොහොමද කියලා. මේකේ හෝල්ඩ් එකක් තියෙනවා cam එක කනෙක්ට් කරගන්න. ඒකත් මම මෙහෙම තියාගන්නවා. මෙන්න මේ විදිහට අපේ cam එක තියෙනවා. full cover එකත් පැත්තකින් තියාගන්නවා. බොක්ස් එකට ගමනක් තියෙනවා. අන සෙට් එක තියෙන අන සෙට් එකේ අන දෙකයි තියෙන්නේ. ෆෝන් එකේ SIM එක ගලවනවා වගේ මේ පොඩි මේකක් දීලා තියෙනවා. මම හිතන්නේ මේක කැම් එක රීස්ටාර්ට් කරන්න වෙන්න ඕනේ මේක දෙන්න තියෙන්නේ. ඒකත් මම මෙහෙම තියාගන්න. හෝල්ඩ් එකත් මම මෙහෙම පැත්තකට කරගන්නවා. කැම් එක මම මෙන්න මේ විදිහට මේකෙන් ගන්නවා එළියට. ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය සීට් එක බල්බ් එකක් වගේ. කැම් එකේ හොඳ බරක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පැත්තේ. මෙතන තමයි චිප් එක දාන්න තියෙන්නේ. මෙතන තියෙනවා තව රීසෙට් බටන් එක හරියට. මෙතින් මෙන්න මේක තියෙන්නේ මේ කැම් එක රීසෙට් කරගන්න වෙන්නේ නැති. මෙතනට ඔබලා මෙන්න මේක ඔබලා කැම් එක රීසෙට් කරගන්න. හරි. මේක මෙන්න මේකට මේ විදිහට තමයි කනෙක්ට් කරගන්න තියෙන්නේ. මේ විදිහට සාමාන්‍ය බල්බ් එකක් කනෙක්ට් කරගන්න විදිහට මෙහෙම කනෙක්ට් කරගන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට. මම ඔයාලට පෙන්නන්නම් මේක කරන්ට් එකට කනෙක්ට් කරලා කොහොමද ෆෝන් එකේ ඇප් එකට මේක කනෙක්ට් කරගන්න කියලා. අපි එහෙනම් දැන් බලන්නමු කොහොමද මේ කැම් එක ෆෝන් එකට කනෙක්ට් කරගන්න සහ මේකට කරන්ට් එක දෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ ඇප් එක අපි ෆෝන් එකට කනෙක්ට් කරගන්න කියලා. Play Store එකට යනවා මම මෙන්න මේ විදිහට. Play Store එකට ගිහිල්ලා Play Store එකේ මම සර්ච් කරගන්නවා V380 Pro කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා V380 Pro කියලා සර්ච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ V380 Pro කියලා ඇප් එක එනවා. මෙන්න මේ ඇප් එක අපි ඉන්ස්ටෝල් කරගන්නවා. මම මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නවා. ටික වෙලාවක් යනවා. ඉතින් ඇප් එක ඉන්ස්ටෝල් වෙන්න. හරි. ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ විදිහට මම ඇප් එක ඕපන් කරගන්නවා. AI service එකකුත් තියෙනවා කියලා තියෙනවා. new AI service powered by කියලා තියෙනවා. කනෙක්ට් කරගන්න. get start දෙමු. මෙතන මුලින්ම තියෙන login තියෙනවා, register තියෙනවා. මේ කැම් එක අලුතින්ම ගන්න කෙනෙක් නම් ඔයාලට නෑනේ login වෙන්න අලුත් email එක. එහෙනම් register වෙන්න ඕන. මම මුලින්ම ඔයාලට මේකේ register නේද කියලා දෙන්න. මේ විදිහට register යනවා. ඔයාලට වෙන්නේ මෙතන ආසියා කියලා. මේ ආසියා කියන එක තෝරගන්නවා. ඊට පස්සේ continue දෙනවා. email address එකක් දෙන්න කියලා තියෙනවා. මෙතනට ඔයාලගේ email address එක දෙන්න. මේ විදිහට email address එක දීලා කනෙක්ට් කරගන්න. ඊට පස්සේ email එකට එනවා password එක. ඒ password එක ඔයාලට වෙන්නේ මෙන්න මෙතනට අපි email එක type කරගන්න ඕන. code එක ඇවිල්ලා තිනවා. code එක දාගන්න අපි මෙහෙම next කරගන්න ඕන. ඒක දාලා යනවා. password එකක් ඉල්ලනවා. ඔයාලට මතක හිටින password එකක් දෙන්න මෙතන. password එක දීලා confirm කරගන්න. ඊට පස්සේ password එක save කරගන්නද කියලා අහලා දෙනවා. ඒකට
yes කියලා දෙන්න. ඔයාලට පේනවා ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේකේ තියෙන මේ ගයිඩ්ලයින් ටික මේ විදිහට ටච් කරගෙන යන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් එක එනවා. අපේ ප්‍රොෆයිල් එකට login account එක හරහා message එකක් එවලා තියෙනවා. මේ විදිහට ඔයාලට පේනවා ඇති your account is logged in the Android mobile phone කියලා. දැන් බලමු device එකක් connect කරගන්න කොහොමද කියලා. මෙන්න මෙතන තියෙනවා add to device කියලා. අපි දැන් යමු කැමරාව කොහොමද app එකට connect කරගන්න කියලා බලන්න. හරි මම මෙන්න මේ විදිහට cam එක මේ hold එකට මෙහෙම set කරගන්නවා. මේ විදිහට මම connect කරගත්තා. cam එක මම තව ටිකක් ඉස්සරහට ගන්න මේ විදිහට ඔයාලට වෙන්න. හරි මම දැන් cam එකේ power on කරගන්නවා. Camera is starting. Please wait. ඔයාලට එන්නේ camera starting please wait කියලා. මේ විදිහට කැමරාව rotate වෙනකොට Bluetooth is ready. Please scan the QR code on the camera and wait for the connection. හරි කැමරාව on වුණා. ඊට පස්සේ මෙන්න මේ pin එක දීලා තින්නේ කැමරාව රීස්ටාර්ට් කරන්න. අපි එකපාරක් කැමරාව රීස්ටාර්ට් කරගමු. මෙහෙම තප්පර 5ක් විතර Reset completed. Camera is restarting. තප්පර 5ක් විතර ඔබන් ඉඳන් පස්සේ රීස්ටාර්ටින් කියලා වෙනවා. Camera is starting. Please wait. හරි රීස්ටාර්ට් වෙලා කැමරාව ආපහු ස්ටාර්ට් වෙනවා. Bluetooth Yeah, is message ready. එකක් දෙනවා. Please scan the QR code on the camera and wait for the connection. හරි QR code එක සර්ච් කරගන්නයි කියන කනෙක්ට් කරගන්න. හරි අපි මේ ෆෝන් එකේ මෙතන device කියලා තියෙනවානේ. මෙන්න මේක ඔයාලට පේනවා ඉතින් device කියලා. මෙන්න මේ මෙතන තියෙන මෙහෙම add camera කියන එකට ගිහිල්ලා මෙහෙම QR code එක අපි සර්ච් කරගන්න ඕනේ මේ විදිහට. QR code එක සර්ච් කරගත්තට පස්සේ මම confirm කියලා දෙනවා. ඉතින් අපි ශ්‍රී ලංකා කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මේ විදිහට confirm කරනවා. router එක connect කරලා router එක හරි phone එකෙන් හරි පුළුවන්. ඒ connect කරලා ඉවර වෙලා මෙතන password එක දීලා confirm දෙන්න ඕන. ඊට පස්සේ මේ විදිහට යනවා Receive configuration information. connecting the device කියලා. ඊට පස්සේ මේ විදිහට යනවා Connecting. connecting කියලා වැටෙනවා. ඔයාලට ඇහෙන්නේදී Network connected. network එකත් connect වුණායි කියලා කියනවා යා. Bind successfully. Camera ready. cam එක connect වෙලා තියෙන්නේ දැන්. ලොකු දෙයක් නෑ. ඉතින් ගොඩ දෙනෙක් කියන මේ cam එක අරගෙන connect කරන්න හරි අමාරුයි කියලා. මෙන්න මේ peer ටික හරියට කරගත්තොත් connect කරගන්න ලේසියි. ඉතින් මම මේකට home කියලා දානවා. view device යනවා. device label එක save කරගන්නවා. හරි. ඔයාලට පේනවා ඇති camera එක connect වුණා. අපිට මේ camera වරහා ඉන්න එක්කෙනෙක්ට කතා කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඒක. hello. ඔයාලට පේනවා ඇති කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කැමරාවෙන් අපි කතා කරන එකත් එහෙම. ඒ කියන්නේ කැමරාව අවට අපි කොහේ හරි ඉඳන් බලනවා කැමරාව ළඟ ඉන්න කෙනෙක් කතා කරන එක එයා හිටන් එහෙම. අර පොඩි දෝංකාරයක් වගේ දෙන්නේ කැම් එක ළඟම ඉන්න නිසා. තමත් පොඩි සවුන්ඩ් එකක් උනා හොඳට ඇහෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේක නෙමෙයි මගේ අනිත් එළිය හයි කරලා තියෙන කැම් එක කොහොමද කියලා රැට මේ තින්නේ මම එළිය හයි කරලා තියෙන කැම් එක ඒක මම ගන්නවා මේ විදිහට මේ සත්තු වගේක් ඉන්න උන්ට ඇවිල්ලා ඒක ඔටෝමැටිකලි අර හියුමන් ඉන්ටරැක්ෂන් එකේ හින්දා ඔටෝමැටිකලි ආ කනෙක්ට් කරගෙන තියෙනවා මම මේ විදිහට මේක බැත්තර කරගන්න රැට උනත් ඔයාලට පේනවා ඇති කොයිතරම් හොඳ පැහැදිලියට පේනවද කියලා කැම් එකෙන් මම මෙතන තිබ්බට ඔයා බලන්නවා මෙයා ඔටෝමැටිකලි දැන් ගන්නවා මේ කනෙක්ට් කරගන්නවා එතන ඉන්න සත්තු ටික හින්දා එයා ඔටෝම කනෙක්ට් කරගන්නවා මේ සත්තු ටිකට රැට උනත් හොඳ කල එකක් තියෙනවා ඔය පේනවනේ මෙයා මෙතන මේ සත්තු ඉන්න හින්දා එයා ඔටෝමැටිකලි මේ සත්තු එහාට මෙහාට යන ටික තමයි ඩේට් ගන්න සැරින් සැරේට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් දරස් ලින්ක් එක ඔයාලට අදම ගන්න ඕන නම් ඔෆර් දෙනවා ඔෆර් එකකට අරගත්තොත් එහෙම ඉතාමත් සුළු ගානකට ගන්න පුළුවන් මම කැමරා දෙකම 1000 ගාන වලට 800 ගානකට වගේ තමයි අරගත්තේ 800 ගානකට කියන්නේ දෙකටම 1000 ගානක් වගේ තමයි ගියේ එක කැමරාවක් 800කට වගේ අරගත්තේ ඉතින් දරස් එකේ ඔෆර් දෙනවා ඒ වගේ ඔෆර් එකක් වයිට ගියාම ටග් ගාලා ඕඩර් කරන්න මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම් ලින්ක් එක මේ වීඩියෝ හොඳයි නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා පල්ලා තියෙන bell icon එකත් click කරන්න මොකද මම අලුතින්ම ගේන වීඩියෝ ඔයාලා අතරට අරගෙන එන්න ඕනින්ද එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්